ගේමක් ගහන්න ඕන කියන එක මේලා හිතෙන්න ඕන. සාර්ථක වෙන්න නම් මොනවා හරි ගේමක් ගහන්න ඕන. ඒකට මුලින්ම ඔයා කරන්න ඕනේ මොකද්ද? ඔයාගේ අඩුපාඩු ටික තේරුම් ගන්න ඉස්සෙල්ලා. තමන් හරියට වැඩ කරනවද නැද්ද කියලා. තමන්ගේ උපරිමේ මහන්සි වෙනවද නැද්ද කියන එක තේරුම් ගන්න. ඔයාට හිතලා බලන්න පුළුවන් ඔයාගේ මහන්සිය උපරිමයෙන් වෙනවද නැද්ද කියලා. ඒක තේරුම් ගන්න. ඊට පස්සේ ඔයාට තියෙන්නේ මොරාල්ලා වැඩේට බහින්න. දැන් ඒකට කියන්න පුළුවන් ඉතින් මේ දවස්වල වැස්ස, සීතල උදේට නැගිටලා පාඩම් කරන එක අමාරුයි. ඒක හැම ළමයම කියනවනේ. ඒක ඇත්ත. හැබැයි කතාව තියෙන්නේ මොටිවේෂන් එක නේ. මොටිවේෂන් නෑ හැමදාම වැඩ කරන්නේ. දැන් මටත් එහෙමයි සමහර දවස්වල ඒ කියන්නේ කිසිම ගැම්මක් නැති දවස් තියෙනවා. වැඩ කරන්න ඒ වගේම ගැම්මක් එන දවසුත් තියෙනවා. හරිද? අර ස්ටේට්මන්ට් එකක් අහලා තියෙනවා ඩිසිප්ලින් ඕ මොටිවේෂන් කියලා. ඒ කියන්නේ මොටිවේෂන් එකට වඩා වැදගත් වෙන්නේ මොකද්ද? ඩිසිප්ලින් එක. ඒ කියන්නේ ඔයාට ගැම්මක් තිබුණත් නැතත් හැමදාම මොනව කරන්න ඕනේ? වැඩ කරන්න ඕනේ. එහෙම ඔයා එක දිගට වැඩ කරන්න පටන් ගත්තාට පස්සේ ඔයාට මේ ෆිට්නස් එක එනවා. ඔයාට හිතනවා මේ වැඩ කරන්න පුළුවන් කියන මානසික මට්ටම ඔයාට වෙනවා. සමහරලාට කඩා වැටෙන වෙලාවල් එනවා. ඒ වෙලාවේදී ඔයා පුළුවන් නම් මං කියන්නේ මේ. ඔයාගේ ඇචීව්මන්ට්ස් ගැන මතක් කරගන්න. ඔයා ඕලෙල් වලට මහන්සිලා ඕලෙල් අනිවාර්යෙන් පාස් වෙලානේ මෙතෙන්ට ආවේ. ඉස්කෝලේ ඇචීව්මන්ට්ස් ඔයාලගේ ඇති. ඉස්කෝලේ හෙඩ් පිපෙట్లా මෙතන ඉන්නේ. රයිට්. ඒතර ඔයා මතක් කරගන්න ඔයා මේ වගේ ඩයල් එකක් කියලා මතක තියාගන්න. රයිට්. ඕලෙල් හොඳ රිසල්ට් එකක් දාලත් ඇති. ඔයා වෙන දෙයකට දක්ෂ ඇති. ඒක මතක් කරගන්න. මාත් එහෙමයි. හැමදාම පන්සල් යනවනේ. පන්සල් ගිහලා බෝධිය නාවල මම ඇත්තටම මේ අර අපිට හැම වෙන දෙයකට අපි කෘතඥ වෙනවා කියලා අපි කියන්නේ. මං ලබාගත්ත ඇචීව්මන්ට්ස් ගැන මම හැම වෙලේම මතක් කරනවා. කැම්පස් එකේ ඩිග්‍රී එක ක්ලාස් එකක් ගත්තා. ඩිපාර්ට්මන්ට් එකේ හැම වෙලේම තිබ්බ එකම මෙඩල් එක ගත්තා. ගෝල්ඩ් මෙඩල් එක. කැම්පස් එකේ ලෙක්චර් කෙනෙකුත් උනා. හරිද? ඒක මතක් කරන එකත් හරි වැදගත්.